හරි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද Find My Degree LK site එක හරියටම use කරන්න කියලා. මේක හදලා තියෙන්නේ ඔයගොල්ලෝ කරන ඕනම විෂය set එකක් කරාම ඔයගොල්ලෝ කරන විෂය මාලාවට අනුව නැත්නම් subjects ටික අනුව ඔයගොල්ලන්ට යන්න පුළුවන් degree set එක මොනවද කියලා පෙන්වන්න තමයි මේ site එක හදලා තියෙන්නේ. ඒතර මේක හදන්න මූලිකම හේතුවනේ ගොඩක් ළමයි A level විෂයන් තෝරගනිද්දී ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ ඒ කරන විෂයන් ටික කරාම මොනවද යන්න පුළුවන් යුනිවර්සිටි ඩිග්‍රීස් කියලා ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලින් දෙන. හරි. වැඩි යන්නේ නැතුව මම ඔයගොල්ලෝ පෙන්නන්නම් කොහොමද වැඩේ කරන්න කියලා. ඔයගොල්ලෝ මේ findmydegree.lk site එකට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම page එකක් එනවා. මේ page එකේ පැහැදිලිව පේන ඔයගොල්ලෝ කොතැනද යන්න ඕනේ කියලා මෙන්න මෙතන click කරාම see eligible degrees for your subjects කියන එක click කරාම ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඊළඟ page එකට. ඊළඟ page එකේදී ඔයගොල්ලන්ට තෝරන්න පුළුවන් cut off අවුරුද්ද. ඒ කියන්නේ මේ cut off අවුරුද්ද තෝරන එකෙන් අපි expect කරන්නේ එක අවුරුද්දෙන් අවුරුද්ද cut off එක වෙනස් වෙනවා සහ degree එක වැඩි සහ අඩු degrees වෙනස් වෙනවා. ඒතර ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒ වෙනස් වීම එක අවුරුද්දෙන් අවුරුද්ද ඕනනම් පරණ cut off බලන්න පුළුවන්. latest cut off එක දාලා තියෙන්නේ. UGC එකෙන් තමයි මේ cut off marks release කරන්නේ. ඔයගොල්ලන්ට ඒවා බලා ගන්න පුළුවන් UGC website එකට ගිහිල්ලා ඒ PDF එක download කරලා. ඉතින් ඒකෙන් බලනට වඩා ඔයගොල්ලන්ගේ subjects ටිකට අදාළව set එක විතරක් ලේසියෙන් බලා ගන්න පුළුවන් මේ site එක use කරන එකෙන්. ඊට පස්සේ next step එකට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කරන subjects ටික දාන්න. දැන් අපි උදාහරණයක් විදියට දැම්මොත් එහෙම combined maths වේ ඊළඟ physics සහ chemistry කරන ළමයෙක්ට මොනවාද යන්න පුළුවන් degrees කියලා අපිට මේ set එකෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ A level කරපු ළමයෙක් නම් මෙතන තමන්ගේ set score එක දාලා ඊට අඩුවෙන් ගිය අවුරුද්දේ තිබ්බේ මොනවද කියලා බලලා පොඩි අදහසක් ගන්න පුළුවන් මොන වගේ degrees වලට තමන් select වෙයිද කියලා. එහෙම නැත්නම් මේ show all degrees කියන එක select කරලා තමන් කැමති දිස්ත්‍රික් එකක් තෝරන්න. හරි. තමන් බදුල්ල දිස්ත්‍රික් එක නම් බදුල්ල තෝරන්න පුළුවන්. කොළඹ වගේ එකක් බැලුවා නම් හොඳයි. මොකද කොළඹ දිස්ත්‍රික් එකේ ළමයි අර ඩිමාන්ඩ් එක අනුව ඒ උපාධි වලට ඇප්ලයි කරලා තියෙන කොහොමද කියලා අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි ඩිමාන්ඩ් එක තියෙන මොන වගේ ඩිග්‍රීස් වලටද කියලා තමන් කැමති දිස්ත්‍රික් එකකින් බලන්න පුළුවන්. next step එකට ගියාම ඒකේ පෙන්නනවා තමන් ඒ කරපු විෂයන් ටිකට අනුව physics chemistry combined maths වලට 2024-25 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කෙන් යන්න පුළුවන් වෙච්ච degree set එක set score cut off එකේ අනුපිළිවෙලට. ඒතර වැඩිම demand එක නැත්නම් වැඩිම cut off එකක් තිබිලා තියෙන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ artificial intelligence degree එකට. ඒත් එක මේ page එකේ ඔයගලන්ට ඕනම එකක් search කරලා බලන්න පුළුවන්. දැන් information කියලා නිකන් search කරොත් එimhe information කියන නම තියෙන degrees දැන් geographical information science information systems information technology and management මොරටු IT ඒ වගේ ඔයගලන්ට තියෙන degree set එක බලන්නත් පුළුවන්. ඒත් එක්කම එක degree වල university code එක ඔයගොල්ලෝ campus පොත පුරවද්දී අවශ්‍ය වෙන code එක බලා ගන්නත් පුළුවන්. ඒත් එක්ක මේ හැම degree එකම දැන් information systems වලට යනවා නම් මොනවාද තියෙන්න ඕනේ සුදුසුකම්. හරි. ඒ කියන්නේ මොන විෂයන්ද කරලා තියෙන්න ඕනේ කියන එකත් මෙතනින් ඔයගොල්ලන්ට විස්තරේ කියව ගන්න පුළුවන්. මේ තියෙන්නේ UGC handbook එකේ තියෙන විස්තරේම තමයි. ඊටත් අමතරව කාට හරි කෙනෙක්ට දැන් අපි හිතමු තමන් කරපු විෂයන් ටික අනුව දැන් combined maths physics chemistry කරපු එක්කෙනෙක්ට මේකේ තියෙන විස්තර අනුව degrees 93කට apply කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ලංකාවේ ඒ විෂයන් තුන කරපු ළමයිට සෑහෙන degree ගොඩක් තියෙනවා apply කරන්නේ. මේ සෑහෙන ගොඩක් තියෙනවා. මේවට ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. සහ maths කරාම මේ තියෙන ඒවා අනුව බැලුවම මේ ඍණ 0.0 ගණන් cut off තියෙන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ set score එක සාමාන්‍ය ගාණක් තියෙනවා නම් දශම ගාණක් වුණත් ඔයගොල්ලන්ට යන්න පුළුවන් degree තියෙනවා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල. ඉතින් මේක අධ්‍යයනය කරලා බලන්න හරි මොනවද ඔයගොල්ලන්ට යන්න පුළුවන් තමන් කරන විෂයන් ටික අනුව කියලා. ඒත් එක්කම කාට හරි අපි හිතමු මොරටු යුනිවර්සිටි එකටම යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් යුනිවර්සිටි එක ෆිල්ටර් කරා තමන් කරන විෂයන් ටික අනුව හරි මොරටුවේ ඩිග්‍රීස් 15කට යන්න පුළුවන්. ඒකට මොනවද කියලා බලලා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ යුනිවර්සිටි එක විතරක් මෙතනින් ෆිල්ටර් කරන්න පුළුවන්. දැන් කාට හරි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටම යන්න ඕන නම් මෙතනින් ඔයගොල්ලෝ බලන්න University of Sri ජයවර්ධනපුර කියන එක. එතකොට මේ තියෙන ජපුරේ තියෙන degrees ටික maths chemistry combined maths කරපු ළමයිට. ඒතර මේ degrees වලට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒව ගැන විස්තරයක්. ඔයගොල්ලෝ මේ ඕනම යුනිවර්සිටි එකක් උඩ ක්ලික් කරොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒකේ ඒ යුනිවර්සිටි එකේ breakdown එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ seats වැඩිම ගාණක් තියෙන management 950ක් තියෙනවා. ඊට පස්සේ art ළමයි 830ක් ගන්නවා එක බැච් එකක. ඊට පස්සේ physical science ඒ වගේ එක degree වලට කොච්චර ගාණක් ගන්නවද කියන එක මේ pie chart එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව යුනිවර්සිටි ගැන විස්තරයක් ඒ වගේ මේ යුනිවර්සිටි එකෙන් දෙන අනිකුත් සියලුම degrees ගැන විස්තර මෙතනින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. දැන් මේ creative music technology and production වලට කවුරු හරි යන්න ඉන්නවා නම් ලංකාවෙම 50 දෙනයි ගන්න. ඒකේ යුනිවර්සිටි කෝඩ් එක මොකක්ද? ඒක ක්ලික් කරාම මේ degree එකට යන්න ඕනේ. යන්න නම් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ මොන qualifications ද කියලා පෙන්නනවා. හරි.
එතකොට ඔයගලන්ට අර රිසර්ච් පේජ් එක භාවිතා කරන්න පුළුවන්. තමන් කරන විෂයන් ටික අනුව තමන් යන්න කැමති නැත්නම් යන්න පුළුවන් ඩිග්‍රීස් ටික බලන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ යුනිවර්සිටිස් කියන ක්ලික් කරොත් එහෙම මෙනු එකේ තියෙන ඔයගොල්ලන්ට පුළුවන් ලංකාවේ තියෙන ඔක්කොම විශ්වවිද්‍යාල ටික කියන රජයේ විශ්වවිද්‍යාල ටික මෙතනින් බලා ගන්න. දැනට UGC handbook එකේ තියෙන සීලම විශ්වවිද්‍යාලවල සීලම සීට්ස් මෙතන අප්ඩේට් කරලා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් මේ රජරට යුනිවර්සිටි එකේ ඔක්කොම අවුරුද්ද කර ගන්නවා 2185ක ඒ ඩිග්‍රී 11ක් තියෙනවා. ඒ වගේ අපිට හැම විශ්වවිද්‍යාලයකම විස්තර ටික බලන්න පුළුවන්. හරි. දැන් මේ UCSC එක ගත්තොත් කොළඹ යුනිවර්සිටි ස්කූල් ඔෆ් කම්පියුටිං එක ගත්තොත් එහෙම ඩිග්‍රීස් දෙකයි තියෙන්නේ. 350ක් ගන්නවා අවුරුද්ද කර. ඒතර ඒකේ තියෙන ඩිග්‍රී දෙක මොනවද? කම්පියුටර් සයන්ස් සහ ඉන්ෆර්මේෂන් සිස්ටම්ස්. කම්පියුටර් සයන්ස් වලට 230ක් ගන්නවා. ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් වලට 120යි. ඕන නම් ඔෆිෂියල් සයිට් එකට ගිහින් බලන්නත් පුළුවන් ඔයගලන්ට. මේ ගැන විස්තරයක් කියවලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඕනම ඩිග්‍රියක් ගැන තව විස්තර දැනගන්න ඕන නම් ඒක උඩ ක්ලික් කරාම ඔයගලට හරි කම්පියුටර් සයන්ස් වලට යන්න නම් කම්බයින්ඩ් මැත්ස් වලට අඩුම තරමේ C එකක් සහ ෆිසික්ස් IT හරි කෙමිස්ට්‍රි හරි මේ විෂයන් කරලා තියෙන්න ඕනේ මොනවාද කියන එකත් මෙතනින් ඔයගලට බලා ගන්න පුළුවන්. සහ කම්පියුටර් සයන්ස් ඔෆර් කරන අනිකුත් කැම්පස් ටිකත් මෙතනින් ඔයගලට බලා ගන්න පුළුවන්. කැලණි යුනිවර්සිටි එකේ සීට්ස් 70ක් තියෙනවා. ට්‍රින්කොමලි එකේ සීට්ස් 125ක් තියෙනවා. හරි. ඒ වගේ අනිත් විශ්වවිද්‍යාල මොනවාද කම්පියුටර් සයන්ස් ඔෆර් කරන කියන එකත් ඔයගලට එතනින් බලා ගන්න පුළුවන්. මේ යුනිවර්සිටි ටැබ් එකට ගිහිල්ලා ඒතර මම හිතන්නේ ඔයගලන්ට දැන් UGC handbook එක ගත්තම තමයි මේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ හැරුණකොට ඔයගලන්ට මේවා එක තැනක හොයා ගන්න තැනක් නැහැ සාමාන්‍යයෙන්. ඉතින් අපි ඔයගලන්ට වැඩේ ලේසි කරලා තියෙන්නේ මේ සයිට් එක යූස් කරලා මේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්න. A level කරත් නැතත් A level වලට සබ්ජෙක්ට්ස් තෝරාගෙන ඩිසයිඩ් කරන්න ගියත් ඔයගලන්ට මේක යූස් කරන්න පුළුවන්. ඒතක මේ ඩිග්‍රී පේජ් එකට ගියාම ඩිග්‍රී පේජ් එකේ ලංකාවේ තියෙන දැනට තියෙන ඔක්කොම ඩිග්‍රීස් ටික ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. දැන් මේකේ අපි පේජිනේෂන් නම් මොනම මුත් දාලා නැහැ. ඔයගලන්ට ඕනිම ඩිග්‍රියක් මෙතනින් සර්ච් කරලා ගන්න පුළුවන්. අපි හිතමු මැනේජ්මන්ට් වලට යන්න කැමති කෙනෙක් නම් මැනේජ්මන්ට් කියලා එන්ටර් කරාම මැනේජ්මන්ට් ගැන තියෙන ඩිග්‍රීස් ටික ඔක්කොම එනවා. ඒ වචනින් ෆිල්ටර් කරලා ඉතින් ඔයගලන්ට ඒ පිළිබඳ විස්තර ටික මෙතනින් බලන්න පුළුවන්. අපි නිකම් මැනේජ්මන්ට් කියන එකට ගියොත් යුනිවර්සිටිස් 11ක මැනේජ්මන්ට් ඩිග්‍රී එක ඔෆර් කරනවා. ඒතර මැනේජ්මන්ට් වලට අවුරුද්දකදී 5424ක් ලංකාවෙන් ගන්නවා. ඒක ක්ලික් කරාම ඔයගලට මැනේජ්මන්ට් වලට මේ ටික් කරලා තියෙනවනේ සබ්ජෙක්ට්ස් ටික සහ ඒ වගේ යුනිකෝඩ්ස් මොන විශ්වවිද්‍යාල වලට කී දෙනෙක්ද ගන්න. ඒතර කැලණියට 600ක් ගන්නවානේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි වැඩිපුරම ගන්න 950ක්. ඒ වගේ විස්තර ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනින් ඕනම ඩිග්‍රී එකක් තියෙනවද නැද්ද කියලා. හරි. ඊට අමතරව දැන් කාට හරි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ එකක් බලන්න ඕන නම් ආටිෆිෂල් කියලා ගහමු සීට්ස් 50යි කියන්නේ ලංකාවෙම ගන්න 50 දෙනයි. ඒක තියෙන්නේ මොරටු යුනිවර්සිටි එකේ විතරයි. හරි. ඒ වගේ ඔයගලන්ට මේ විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙන වැදගත්ම දේ වෙන්නේ ඇත්තටම මේ තමන් කරන විෂයන් ටික අනුව යන්න පුළුවන් ඩිග්‍රීස් ටික ඔයගලන්ට ෆිල්ටර් කරලා දෙනවා ලේසියෙන්. හරි. තව එක උදාහරණයක් කරොත් එහෙම දැන් කවුරු හරි අපි හිතමු ඉංග්‍රීසි එක ෆ්‍රෙන්ච් වගේ විෂයක් දැන් ගොඩක් ළමයි ලැන්ග්වේජස් කරනවානේ. ඒත් එක්කම ICTත් කරනවා කියලා. හරි. ඒතර ඔයගලන්ට මේ විෂයන් ටික තෝරලා දුන්නාම මේ විෂයන් ටික කරාම ඔයගලන්ට ගිය අවුරුද්දේ කට් ඔෆ් එක අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් හරි තමන් කැමති දිස්ත්‍රික්කයක් දාන්න. ඒ දිස්ත්‍රික්කයෙන් යන්න පුළුවන් ඩිග්‍රීස් ටික ලිස්ට් ඩවුන් වෙලා එනවා. එතකොට ඔයගොල්ලෝ මේ විෂයන් ටික කරාම කියන්නේ IT ඉංග්‍රීසි ෆ්‍රෙන්ච් කරාම ලංකාවේ තියෙන උපාධි වලින් 59කටම ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් අර විදිහට ෆිල්ටර් කරලා බලන්න පුළුවන් එක එක විශ්වවිද්‍යාලය අනුව එක එක කෝසස් අනුව මොනවාද ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ වගේ කට් ඔෆ් කොහොමද? ඒතර දල වශයෙන් ඔයගොල්ලන්ගේ රිසල්ට් එක මොන වගේ එකක්ද තියෙන්න ඕනේ? A level කරන්න ඉන්න ළමයෙක් නම් සහ තමන් කරන විෂයන් ටිකට අනුව යන්න පුළුවන් ඩිග්‍රී ටික මොනවාද කියලා මෙතනින් අප්ඩේට් වෙන්න පුළුවන්. හරි. ඒතර අපි මේ අරගෙන දාලා තියෙන්නේ යුනිවර්සිටි හෑන්ඩ්බුක් එකේ තියෙන දේවල්. මොන හරි අත්තරදීන් වෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් එම අපිව අප්ඩේට් කරන්න සහ මේ සයිට් එක යූස් කරන කට්ටිය අනිවාර්යෙන් කැම්පස් ෆෝම් එක ෆිල් කරන්න, ඇප්ලිකේෂන් ෆිල් කරන්න ඔයගොල්ලෝ සයිට් එක යූස් කරනවා නම් මේ යුනිකෝඩ්ස් අපි දාලා තියෙනවා හරි කියලා අපි විශ්වාස කරනවා. මේ ටූල් එක යූස් කරන්න. හැබැයි ඔයගොල්ලෝ අන්තිම එක ෆිල් කරද්දී UGC handbook එක රිෆර් කරලා බලන්න PDF එක ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට UGC වෙබ්සයිට් එකට ගියාම මේ වගේ PDF එක තියෙනවා. හරි. ඒතර මේකේ තියෙන විස්තරම තමයි දැන් මේ ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් නම් combined maths physics හෝ ICT කරන ඕනම ළමයෙක්ට කරන්න පුළුවන්. හරි. ඒ වගේ මේ තියෙන විස්තර ටික තමයි අපි දාලා තියෙන්නේ. ඉතින් මේකෙන් හොය ඔයගොල්ලෝ බලනට වඩා අරක ලේසි. ඔයගොල්ලෝ මේ UGC handbook එක download කරලා campus apply කරන්න කලින් අන්තිමටම ඔයගොල්ලෝ දාන Unicodes ටික verify කරගන්න. මේ UGC handbook එකේ තමයි මේ Unicodes ටික දාලා තියෙන්නේ. ඉතින් අපි දාලා තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේක අපි source කරන දෙයක් නිසා තව තැනකින් ඔයගොල්ලෝ පුළුවන් තරම් try එකක් දෙන්න.
මේ හරිම තැනනුත් බලන්න. හරිම තැන තමයි මේ handbook එක. හැබැයි handbook එක කියන එක refer කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි අපි මේ tool එක හදලා තියෙන්නේ. හරි. ඒතර මේ හැම යුනිවර්සිටි එකේම ඒ ඩිග්‍රී වලට අදාළව යුනිකෝඩ් එකක් තියෙනවා මේ handbook එකේ. ඉතින් ඒවත් refer කරලා බලන්න ඕගොල්ලෝ. ඒ කැම්පස් ඇප්ලයි කරන්න කලින්. හරි. හැබැයි ඇප්ලයි කරන්න තමන් කරන විෂයන් ටිකත් එක්ක යන්න පුළුවන් ඩිග්‍රී සෙට් එක බලන්න සහ ඒවට තියෙන ඩිමාන්ඩ් එක ගැන පොඩි අවබෝධයක් ගන්න ඕගොල්ලෝ මේ tool එක use කරන්න පුළුවන්. ඒතර දැන් මේ law වලට තමයි මේ විෂයන් ටික කරාම වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ගොඩක් වෙලාට මේ විෂයන් කරලා ළමයි law apply කරන්නේ නැහැ. හැබැයි ඒකට යන්න පුළුවන්. හරි මේ subject requirements ටික බැලුවම මේ කියන subjects ඕනම එකක් කරලා තියෙන ළමයෙක්ට ඒ ටිකට යන්න පුළුවන්. මේ French නම් මනම් උනක් තියෙනවා. හරිද? ඒතකොට මම හිතනවා මේ site එක use කරන විදිය ගැන පොඩි idea එකක් දැන් ගොඩක් කටියට ඇති කියලා. ඒ කියන්නේ අපි මේ site එක හදලා මේ වෙනකොට අවුරුදු 5කට විතර වැඩි. මේ site එක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය use කරන results ආපු ගමන් කියන්නේ මාර traffic එකක් එනවා අපිට සාමාන්‍යයෙන්. එතකොට මේ මම නිකන් පෙන්නුවොත් එහෙම දැන් ගිය මාසෙ විතරක් 26000 ගාණක් users ලා මේ site එක use කරලා තියෙනවා. දැන් real time බැලුවොත් මේ වෙලාවේ users ලා 40 ගාණක් පෞගිය පැය භාගය ඇතුළත use කරලා තියෙනවා page views මෙච්චරක්. ඉතින් ලංකාවේ කට්ටිය මේ universities ගැන degrees ගැන මේ site එක use කරලා ඉගෙන ගන්නවා. ඉතින් ඒක අපි දකින්න හොඳ දෙයක් විදියට. يعني ඉස්සර සමහරලාට ඕලෙවල් කරපු ගමන් ළමයට කිසිම idea එකක් නැහැ තමන් කරන විෂයන් ටික අනුව යන්න පුළුවන්. courses ටික හරියට අයියලා කළාගෙන අහගත්තේ නැත්නම් campus පොතක් හොයාගත්තේ නැත්නම් ඉතින් දැන් ඕගොල්ලෝ මේ site එකට ඇවිල්ලා තමන් කරන විෂයන් ටික දාලා ඒ ටික බලන්න පුළුවන්. ඒත් එක මොනවාරි ෆීඩ්බැක් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ හිතන විදිහට වෙනස් වෙන්න ඕන දෙයක් හරි අප්ඩේට් වෙන්න ඕන දෙයක් නැත්නම් වැරදිච්ච තැනක් තියෙනවා නම් මෙතනින් ෆීඩ්බැක් එකක් දාන්න අපි ඒක බලලා තව මේක සයිට් එක වෙනස් කරන්න උපරිම try එකක් දෙනවා. හරි. මම මේ වීඩියෝ එකක් විදිහට හදලා දැම්මේ දැන් ගොඩාක් කාලයක් තිස්සේ කට්ටියම හොයාගෙන මේක use කරනවා. හැබැයි හරියට කොහොමද use වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකක්වත් කිසිම දෙයක් අපි කරලා තිබුණේ නැහැ. මම දැක්ක එක channels වලින් දාලා තිබ්බ සයිට් එක ගැන. ඒක හොඳයි. ඔගොල්ලෝ උදව්වක් විදියට කැම්පස් ඇප්ලයි කරන කට්ටිය ඉන්නවා නම් ඔගොල්ලෝ දන්න කට්ටිය මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලොත් හරියට බලලා Tamanට යන්න පුළුවන් ඔක්කොම ඩිග්‍රීස් ටික හොඳට අධ්‍යයනය කරලා ඉස්සරහට වැඩිම ඩිමාන්ඩ් එකක් එයි කියලා හිතන විදියට යුනිවර්සිටි ඇප්ලයි කරයි කියලා අපි හිතනවා. හරි. ඒත් එක මේකේ මේ තව එක දෙයක් හෝම් පේජ් එකට ගියාම ඔයගොල්ලන්ට බ්‍රේක් ඩවුන් එකක් බලා ගන්න පුළුවන් එක එක විශ්වවිද්‍යාල යනවා. දැන් ඒ කියන්නේ අපේ ලංකාවේ තාමත් කැම්පස් යන්න පුළුවන් එක ඉන්ටේක් එක 42537යි ගිය අවුරුද්දේ හෑන්ඩ්බුක් එක අනුව. ඒතර ඒ 42000 ගාන කොහොමද එක එක විශ්වවිද්‍යාල වලට බෙදිලා යන්නේ? ඒතර වැඩිම සීට්ස් ගානක් තියෙන මොන විශ්වවිද්‍යාලද? ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි මම දන්න විදියට වැඩිම ගානේ ළමයි 4700 ගානක් අනිත් ඔක්කොගෙම ඊට සාපේක්ෂව අඩුයි. ඒතර එක එක විශ්වවිද්‍යාලවල මොන ඩිග්‍රී එකද වැඩිම තියෙන්නේ? කොළඹ විශ්වවිද්‍යාලය නම් වැඩිම ළමයි ගානක් ඉන්නේ මැනේජ්මන්ට් එකේ, ඊට පස්සේ ආර්ට් එකේ, හරි ඊට පස්සේ ෆිසිකල් සයන්ස්. ඒ වගේ ඔයගලන්ට හොඳ බ්‍රේක් ඩවුන් එකක් වගේම යුනිවර්සිටි එක ගැන විස්තර මේ ඔක්කොම මේකෙන් බලන්න පුළුවන්. ඉස්සරහදී අපි මේ මීට අමතරව ඩිග්‍රීස් ගැන විස්තර සහ එක එක ඩිග්‍රී කරාම මොනවද කරන්න පුළුවන් ජොබ් වගේ දේවලුත් මේකේ සයිට් එකේ ලිස්ට් කරන්න හිතාගෙන ඉන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මේක ෂෙයා කරන්න. කැම්පස් ඇප්ලයි කරන්න ඉන්න ළමයි, ඒ ලෙවලට විෂයන් තෝරගන්න ඉන්න ළමයිට, කියන්නේ 2028 ඒ ලෙවල් කරන්න ඉන්න ළමයිට සහ දැන් කැම්පස් මම දැන් ඇඩ්මිෂන් ඕපන් කරලා තියෙන 25 රිසල්ට්ස් ආපු කට්ටියට ඉතින් ඒ ඔක්කොම මේක යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න කට්ටියට ෂෙයා කරන්න. හරි. thank you.